අද කතාව පටන් ගනිද්දිම අපිට ඇහෙන්නේ එක පුද්ගලයෙක් වෝකි ටෝකි එකකින් තවත් කෙනෙක්ට කියන දෙයක්. ඒ කියන්නේ මේ කතා කරන පුද්ගලයා කියන්නේ අපිට ආරක්ෂිතව ඉන්න පුළුවන් තැනක් තියෙනවා. ඉතින් ඔයාලට එතනට එන්න පුළුවන්. හැබැයි එතනට එන්න පුළුවන් ගඟ හරහා විතරයි. ඒ නිසා ඔයාලා එක්ක පොඩි ළමයිනුත් ඉන්නවා නම් ඒක කරන්න අමාරුයි කියලා මේ කතා කරන කෙනා කියනවා. මොනවා වුණත් ඔතනින් තමයි අපේ අද කතාව හරියටම ස්ටාර්ට් වෙන්නේ. ඊළඟට ඉතින් අපිට පෙන්වන්නේ අපේ අද කතාවේ මේන්ම කැරක්ටර් එක වෙන මැලරි. එයාගේ දුවටයි පුතාටයි කියනවා අපි දැන් ලොකු ගමනක් යන්නයි හදන්නේ. ඒක ඇතරම ලේසි ගමනක් නෙමෙයි. ඒකෙදි අපිට ගොඩක් අභියෝග වලටත් මුහුණ දෙන්න වෙයි. මොකද අපි මේ ගමන යන්නේ ගඟ හරහා. ඒ වගේ මේ ගමන අතර මං කියනකම් කොයිම වෙලේකවත් ඔයගලන්ගේ ඇස් ආවරණ ගලවන්න අවසර නැහැ. මොකද ඒවා ගැලවුවොත් ඔයගලන්ට මැරෙන්න වෙයි. කැලේ පැත්තෙන් හරි වතුරෙන් හරි මොකක් හරි සද්දයක් ආවොත් එක මට කියන්න ඉන් එහාට වැඩි සද්ද කරන්න එපා කියලා මැලරියාගේ ළමයි දෙන්නවත් අරන් එළියට යනවා. ඒ කියන්නේ දැන් මේ තුන් දෙනා මැස් රෙදිපටි වලින් ගැට ගහගෙන ඉන්නේ. ඒත් එකම මේගොල්ලන් කාලයක් තිස්සේ මෙහෙම ජීවත් වෙන්නත් පුරුදු වෙලා තියෙනවා කියලා අපිට තේරෙනවා. කොහමරි ඊළඟට මැලරි එක කේබල් එකක් අල්ලගෙන ඒ හරහා යාගේ ළමයි දෙන්නත් එක බෝට්ටුවක් ගාවට ගිහින් ඒකේ නැගලා ගඟ හරහා යන්න පටන් ගන්නවා. කොහමරි ඊළඟට ওই සීන් එක කට් කරලා අපිට පෙන්නනවා මීට අවුරුදු 5කට කලින් මොකද වුනේ කියලා. ඉතින් මේන් අපේ අද කතාවේ මේන්ම කැරක්ටර් එක වෙන මැලරි අවුරුදු 5කට කලින් ඉන්න විදිහ. ඇත්තටම මැලරි කියන්නේ චිත්‍ර ශිල්පිනියක්. ඒ වගේ මෙයා මේ වෙද්දි ජීවත් වෙන යාගේ අක්කත් එක්ක. ඊට අමතරව මේ වෙද්දි මැලරි ප්‍රෙග්නන්ට්. හැබැයි මැලරිව ප්‍රෙග්නන්ට් කරලා තියෙන යාගේ බෝයිෆ්‍රෙන්ඩ් නම් ආගියාතක් නැහැ. ඒ නිසාම මැලරි එයාට ලැබෙන්න යන ළමයව තනියම හදාගන්නයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒකට ඉතින් එයාගේ අක්කත් එයාට ලොකු සහයෝගයක් දෙනවා. කොහමරි ඊළඟට මේ වෙලාවෙදිම ටීවී එකේ යන නිවුස් හරහා මේගොල්ලන්ට එක විශේෂ දෙයක් දැනගන්න ලැබෙනවා. ඒ කියන්නේ රටවල් කීපයක හදිසියෙම ලොකු කලබලකාරී තත්ත්වයක් ඇති වෙලා. කෙලින්ම කියනවා නම් කිසිම හේතුවක් නැතුව හොඳට ඉන්න මිනිස්සු විශාල වශයෙන් සියදිවි නසා ගන්න පටන් අරන්. ඇත්තට මේක වසංගතයක් නොවුනත් වසංගතයක් වගේ පැතිරීගෙන යනවා. කාටවත් ඒකට හේතුව මේ වෙනකන් හොයාගන්නත් බැරි වෙලා. ඒත් ඉතින් මේ මැලරි නම් ඕකට කලබල වෙන්න යන්නේ නැහැ. මොකද එහෙම ප්‍රශ්නයක් ඒගොල්ලන්ගේ රටට නැහැනේ. ඊට පස්සේ ඉතින් එහෙමම මැලරි මේ දවසේ යාගේ ස්කෑන් වගේක් කරගන්න එයාගේ අක්කත් එක්ක හොස්පිටල් එකට යනවා. ඉතින් මේ ස්කෑන් උත් නෝමල්. ඒ නිසාම මේගොල්ලන් ආයේ ගෙදර යන්න තීරණය කරනවා. හැබැයි මැලරිට හදිසියෙම වොෂ්රූම් එකට යන්න ඕන වුණ නිසා එයාගේ අක්කා එළියේ කාර් එක ගාවට වෙලා ඉන්නවා. ටිකකින් කොහමරි මැලරිත් එයාගේ වැඩේ අවසන් කරලා කාර් එක ගාවට යන්න හදද්දී එයාට අර කලින් නිවුස් වලට පෙන්වුවා වගේ දේවල් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මේ හොස්පිටල් එක ඇතුළේම සාමාන්‍ය විදිහට ඉඳලා තියෙන ගෑනු ළමෙක් කිසි හේතුවක් නැතුව එයාගේ ඔළුව ඉස්සරහා තියෙන වීදුරුවේ ගහ ගන්නවා සියදිවි නසා ගැනීමේ අරමුණින්. දැන් ඉතින් ඕක දැකපු මැලරි හොඳටම බය වෙලා මේ ගැන එයාගේ අක්කටත් කියලා ඉක්මනට මෙහෙන් ජමු කියනවා. ඒ කියන්නේ අර වෙන රටවල් වල වෙන ගමන් තිබ්බ විනාශේ අපේ රටටත් ඇවිත් කියලා. ඊළඟට ඉතින් මැලරිගේ අක්කා ඉක්මනටම වාහනේට තරම් යනවත් එක්කම මේ දෙන්නටම බලා ගන්න පුළුවන් වෙනවා දැන් මේ පැත්තෙම මිනිස්සු පිස්සුවෙන් වගේ මැරෙන්න දඟලන විදිහ. ඒ කියන්නේ ඒක මෙහෙත් දැන් පොඩ වෙන්න පටන් අරගෙන. ඊළඟට කොහමරි මැලරි කාර් එක පිටිපස්සේ තිබ්බ දෙයක් ගන්න යද්දී එකපාරට එයාගේ අක්කත් මොකක් හරි දැකලා වගේ එයාගේ ඇස් දෙක වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එයාත් දැන් වසඟ වෙලා වගේ මේ වාහන එකම පැත්තකට පැදන් යනවා. මැලරිටත් ඒක තේරිලා එයා ඒක නවත්තන්න හැදුවත් ඒ වැඩේ හරියන්නේ නැහැ. අවසානට මේගොල්ලන්ගේ වාහනේත් එහෙමම ඇක්සිඩන්ට් වෙනවා. හැබැයි මැලරිට ලොකුවට තුවාල නැති නිසා කොමරියා එළියට එනවත් එක්කම මේ අනතුරෙන් බේරිලා ඉන්න අනිත් කෙනා වෙන මැලරිගේ අක්කා ඕනකමින්ම එයාගේ පැත්තට ආපු වාහනයකට පැනලා සියදිවි නසා ගන්නවා. මැලරිටත් ඉතින් මේ හදිසියෙම වෙච්ච දේ හිතා ගන්නවත් බැරි වෙනවා. ඒ දැන් මිනිස්සු හොඳටම කලබල වෙලා එහෙම යත දුවද්දී මැලරිත් බේරෙන්න කියලා ඉස්සරහටම දුවනවා. හැබැයි ටිකක් දුර යද්දී ආව පාරෙම වැටෙනවා වගේම කවුරුත් එයා ප්‍රෙග්නන්ට් කියලාවත් එයාට උදව් කරන්න දෙන්නේ නැහැ. ඒත් ඔය වෙලාවෙදිම තවත් එක ගෙදරක හිටපු ගෑනු කෙනෙක් එයාගේ හස්බන්ඩ් එපා කියද්දී මැලරිට උදව් කරන්න එනවා. හැබැයි ඊළඟට එයාත් එකපාරට මොකක් හරි දෙයක් දැකලා වසඟ වෙලා වගේ මේ ළඟ ගිනි ගන්න ගමන් තිබ්බ වාහනයක් ඇතුළට නැගලා එහෙමම සියදිවි නසා ගන්නවා. ගේ ඇතුළේ ඉන්න එයාගේ හස්බන්ඩ්ටත් මේ වෙච්ච දේ හිතා ගන්නවත් බෑ. ඔය අතරම තවත් එක කළු ජාතික පුද්ගලයෙක් මැලරිවත් අරන් ඒ මැරුණා ගෑනු කෙනා හිටපු ගෙදරට යනවා. ඒත් වැඩේ කියන්නේ මේ ගේ ඇතුළේ ඉන්නේ මැරුණා ගෑනු කෙනාගේ හස්බන්ඩ් මැලරි නිසා එයාගේ වයිෆ් මැරුණ එකට දොර අරින්න එපා කියනවා. මොකද ඇත්තටම මේ ගේ එයාගේ නෙමෙයි. මොනවා වුණත් ඊළඟට මේ ගෙදර හිටි පුද්ගලයා මට ඒක කරන්න බෑ කියලා මේ දොර ඇරලා මැලරිවයි එළියේ ඉන්න තවත් කීප දෙනෙක්වයි ඇතුළට ගන්නවා. ඒත් එකම මේ ගේ ඇතුළෙම තවත් පිටින් ආපු කීප දෙනෙක්ම ඉඳලා. හැබැයි ඒ කොහොම වුණත් මෙතන හැමෝටමත් හිතාගන්න බැරුවයි ඉන්නේ මේ වෙන දේවල්. ටිකකින් කොහමරි මැලරිව බේරගෙන මෙහෙට ආපු මේ කළු ජාතික පුද්ගලයා වෙන ටොම් කියනවා එයා මේකට මුහුණ දීපු විදිය. ඒ කියන්නේ එයා කියනවා එයාත් එක වැඩ කර හිටපු අය එකපාරට මොකක් හරි දැකලා තමයි සියදිවි නසාගත්තේ. එළියේ ඉන්න මිනිස්සුත් එහෙමයි. ඉතින් මේකට හේතුව එළියේදී අපි දකින්න මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මෙහෙ එළිය පේන හැමදේම වහලා දාමු කියලා ටොම් මෙතන අයත් එක්ක එකතු වෙලා මෙහෙ ජනේලුයි දොරවලුයි හැමදේම
දෙයක්ම වගේ වහලා දානවා. ඒ කියන්නේ ඒ වලින් එළිය පේන්නේ නැති විදිහට කර්ටන් වලින් කවර් කරනවා වගේම සමහර වීදුරු පතරාලවල ආවරණය කරනවා. කොහමද ඊළඟට වැඩි වෙලාවක් යන්න කලින් ටීවී එකේ යන නිවුස් අරහත් කවුරුත් එළියට යන්නවත් එළිය පැත්ත බලන්න උත්සාහ කරන්නවත් එපා. රේඩියෝ විතරක් පාවිච්චි කරන්න කියලා ටීවී channelුත් එහෙමම විකාශනය කරන එක නවත්තනවා. ඔයතරම මෙතන ඉන්න චාලි කියලා මේ පැත්තේ සුපර් මාකට් එකක වැඩ කරන පුද්ගලයෙක් කියන්නේ මේක තමයි ලෝක විනාශේ. මිනිස්සු ගොඩක් නරක අතර හැරෙන ගමන් නරක දේවල් කරලා නිසායි දෙවියෝ මේ ලෝකේ විනාශ කරලා ආය අලුතෙන් එකක් හදන්න යන්නේ. ඒ නිසා මේකෙන් අපි කාටවත්ම බේරෙන්න බැරි වෙයි කියලා. ටිකෙන් කොහමරි මැලරිත් පැත්තකට ගිහින් එයාගේ අක්කා කොහෙත්ම නොහිතපු ආකාරයට ජීවිතෙන් සමුගත් එකේ දුකට දුක් වෙන්න පටන් ගන්නවා. ඒත් එකම ඉතින් මෙතනට මේ ටොම් කියන පුද්ගලයා ඇවිත් මැලරිව සංසුන් කරනවා. මොකද එයා ඉන්න තත්වයට එක්ක එයා දුක් වෙන්න හොඳ නැති නිසා. ඒ වගේම උතනදිම මැලරි එයාගේ පවුලේ විස්තරات මේ ටොම් එක්ක වමාරු කරගන්නවා. ඊනාට ඉතින් එහෙමම මේ දවසේ රාත්‍රිය උදා වෙද්දී මැලරි එක කාමරයක විවේක ගන්නවා වගේම ගෙදර හැම ජනේලයක්ම වගේ මේ වෙද්දිත් සම්පූර්ණයෙන්ම ආවරණය කරලායි තියෙන්නේ. කොහමද ඊළඟට ওই සීන් එක ඔහොමම කට් කරලා අපිට පෙන්නනවා වර්තමානයේ කතාව. ඒ කියන්නේ අපිට කලින් පෙන්නපු මැලරි එයාගේ ළමයි දෙන්නව තරම් ගඟ දිගේ යන සිදුවීම. මේ වෙද්දිදී මැලරි එයාගේ ළමයි දෙන්නව තරම් මෙහෙම බෝට්ටුවකින් ගඟ දිගේ ඉස්සරහට යන්න අරන් පැය 6කටත් වැඩි. ළමයි දෙන්නත් නිදි. ඒගොල්ලන් මේ වෙලාවේදී ආවරණ අයින් කරන් ඉන්නේ ඒගොල්ලන් බ්ලැන්කට් එකකින් කවර් වෙලා ඉන්න නිසා. ඔය අතරම ඉතින් මැලරි ඒගොල්ලන්ට කලින් මේ ගඟ හරහා එක ආරක්ෂිත තැනකට එන්න ගියපු පුද්ගලයාව මේ වෝකි ටෝකි එක හරහා සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. ඒත් ඉතින් වැඩේ කියන්නේ මේ වෙලාවේදී ඒක සාර්ථක වෙන්නේ නැහැ. කොහමද ඊට පස්සේ ආයෙ අපිට ওই සීන් එක කට් කරලා පෙන්නනවා කලින් කතාව. ඒ කියන්නේ මැලරි ඇතුළු පිරිස ගේ ඇතුළට වෙලා ඉන්න එක. මොන වුණත් මේ වෙද්දි මැලරි ඇතුළු පිරිස මෙහෙට ඇවිත් දවස් 3ක්ම වෙනවා. දැන් ඉතින් මේගොල්ලන්ට මෙහෙ කන්න තියෙන කෑමත් අඩු වීගෙන ගිහින් නිසා මේගොල්ලන් ඊළඟට මොකද කරන්න කියලා තමයි හිත ඉන්නේ. ඒත් එකම ටිකකින් මෙහෙ දොරට කවුරු හරි උදව් ඉල්ලලා තට්ටු කරනවා. ගොඩක් අය මේ වෙලාවේදී මේ දොර අරිනවට අකමැති වුණත් ටොම් දොර ඇරලා ඒ කෙනාට ප්‍රශ්නයක් නැත්නම් ඇතුළට ගන්නයි ලෑස්ති වෙන්නේ. හැබැයි ඒකට මේ ඩග්ලස් කියන වයසක මිනිහයා නම් තරයේම විරුද්ධ වෙනවා. ඒ ටිකකින් ටොම්ට මේ වැඩේ කරන්න මැලරිත් උදව් කරනවා. ඊළඟට ටොම් එළිය කෙනා ඇතුළට එන්න කලින් එයාට බ්ලැන්කට් එකක් දීලා ඒකෙන් මූණ වහගෙන එන්න කියලා කොයි එකටත් කියලා මෙගොඩන්ටත් ඇස් වහගන්න කියනවා. ඊට පස්සේ ඉතින් ටොම් මේ ගෑනු කෙනාව පරීක්ෂා කරද්දී තේරුම් ගන්නවා එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. ඇත්තටම එයාත් ප්‍රෙග්නන්ට් වගේම එයා මේ එහා පැත්තේ පාරේ ජීවත් වෙලා තියෙන කෙනෙක්. එයාගේ හස්බන්ඩ්ත් හමුදා සෙබලෙක් නිසා එයාත් නිවාඩුවට ඇවිත් ඉඳලා ගිය මාසේ තමයි ආයෙ වැඩට ගිහින් තියෙන්නේ. ඒ වගේම මේ ගෑනු කෙනාගේ නම තමයි ඔලිම්පියා කියන්නේ. කොහමද ඊළඟට මෙතන අය එයාට අනුකම්පා කරලා එයාටත් මේ ඉන්න අවස්ථාව දෙනවා. ඒ දැන් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ කියන්නේ මේගොල්ලන්ට කෑම ගන්නවත් එළියට යන්න විදියක් නැති එක. ටිකෙන් කොහමරි මේ ගෙදර අයිති කෙනාට එක අයිඩියා එකක් එනවා. ඒ කියන්නේ එයා කියනවා එළියේ තියෙන මොකක් හරි දෙයක් නිසායි මිනිස්සු පිස්සු වැටෙන්නේ. ඉතින් ඒ දේ මොකක්ද සහ ඒක තියෙන හරිය හරියටම දැනගත්තොත් ඒක මගේ අරලා අපිට එළියට ගිහින් කැම ටිකක් හොයන් එන්න පුළුවන්. ඇතරම් මගේ ගෙදර එළියේ තියෙන කැමරා හරහා ඒ වැඩේ කරන්න පුළුවන්. සරලවම කියනම නම් ඒ එළියේ තියෙන අద్భుත දේ මොකද්ද කියලා ඒකෙන් පේනෙයි. ඒක අපි සාමාන්‍ය මිනිස්සු වගේ කෙලින් මැස් දෙකෙන් නොබල මොනිටර් එකක් හරහා බලද්දී ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි. ඒ නිසා අපි ඒක කරලා බලමු කියලා තමයි එයා කියන්නේ. හැබැයි ඊළඟට මෙතන අය කියන්නේ ඒක එහෙම දැක්කත් සමහර විට අවුලක් වෙන්න පුළුවන් කියලා. එතකොට මේ ඉතින් මේ ගෙදර අයිති පුද්ගලයා ඒකට කමන්නේ ඒ අවදානම මම ගන්නම් කියලා එයාව පුටුවක තියලා බඳින්න කියලා අනිත් අයට එළියට යන්න කියනවා. ඊට පස්සේ මේ පුද්ගලයා තනියම පැය කීපයක් තිස්සේ එයාගේ ගෙදර එළිය කැමරා හරහා එළියේ තියෙන මිනිස්සු පිස්සු වටනේ අద్భుත දේ මොකද්ද බැලුවත් එකපාරට එයාට ඒක බලා ගන්න වෙන්නේ නැහැ. හැබැයි එක තැනකදී මෙයා කැමරා හරහා දකිනවා එළියේ ගස්වල කොළ වගේ කම්මුතු විදියට එහෙම යනවත් එක්කම ටිකකින් අඳුරු හෙවණැල්ලක් වගේ දෙයක් එතනට එනවා. බැලින්නම් ඒක තමයි මිනිස්සුන්ව සියදිවි නසා ගන්න තත්ත්වයට පත් කරන දේ. දැන් ඉතින් ඕක මේ පුද්ගලයා මොනිටර් එක හරහා දැක්කත් එයාගේ ඇස් දෙක තමුතු වෙලා එයාට පිස්සු වැදෙන්න පටන් ගන්නවා. ඊළාට එයා උඩ ඉඳන් දඟලන සද්ද අනිත් අයට ඇහිලා ඒගොල්ලන් කාමරයට එද්දිම අද්භූත හෙවණැල්ල දැකපු ගෙදර අයිති පුද්ගලයාත් එයාගේ ඔළුව එක තැනක වද්දගෙන මැරිලා යනවා. ඒකත් එක්ක මේ හැමෝම තේරුම් ගන්නවා එළිය තියෙන දේ මොකක් වුණත් ඒ දිහා කොහෙත්ම බලන්න බෑ කියලා. ඒත් එකම දැන් මේ හැමෝටම වෙච්ච දෙයට ගොඩක් දුකයි. ඊනට හැමම රෑත් වෙනවා වගේම මේ ඔලිම්පියත් මැලරි එක ගොඩක් එකතු වෙනවා. ටොමුත් මැලරිගේ හොඳ යාළුවෙක් වෙනවා. කොහමද ඊට පස්සේ ආයෙ අපිට වර්තමානයේ කතාව පෙන්නනවා. ඒ කියන්නේ දැන් මැලරි පැය ගානක් තිස්සේ යාගේ ළමයි දෙන්නත් එක්ක ගඟ දිගේ ඉස්සරහට යද්දී ඒගොල්ලන්ට ඇහෙනවා තව කවුරු හරි කතා කරන සද්දයක්. කෙලිම කියනවනම් මේ කතා කරන කෙනා මැලරිලාට කියන්නේ එයාට ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන් සහ මැලරිලාගේ ඇස් ආවරණ ඉවත් කරන්න කියලා. ඒ කියන්නේ එහෙම කරාට ප්‍රශ්නයක් නැහැ කියලා තමයි මේ කතා කරන කෙනා කියන්නේ. හැබැයි මැලරි මේ වෙලාවේදී මේ කතා කරන කෙනා මොන වගේ කෙනෙක්ද කියලා තේරුම් අරගෙන එයාගේ ළමයි දෙන්නට පාත් වෙලා ඉන්න කියලා ඒ කටහඬ ඇහෙන පැත්තට එයාගේ ගාව තියෙන ගන් එකෙන් වෙඩි තියන්න පටන් ගන්නවා. බැලින්නම් ඒ ඇවිල්ලත් මිනිස්සෙක්. හැබැයි එයාට නම් ප්‍රශ්නයක් නැතුව ඇස් අරගෙන ඉන්න පුළුවන්.
හැබැයි මේ වෙලාවේදී උත්සාහ කරන්නේ මැලරිලා ගෑස් ආවරණ ගලවලා දාන්න. ඉතින් ඒ මොකද කියනවා නම් අර මිනිසුන්ට පේන අద్భుත හෙවණැල්ලේ වහලෙක් තමයි මෙයා. කෙලින්ම කියනවා නම් ඒ අద్భుත හෙවණැල්ල. එහෙම නැත්නම් ඒ අద్భుත සත්‍යය කියලා අපිට කියන්න පුළුවන්. එයා ඉතින් ලෝකේ ඉන්න ඔක්කොම මිනිසුන්ව මරන්නේ නැතුව එයාගේ යටතටත් මිනිස්සු වගේක්ව අරන් තියෙනවා. කොහමරි ඇස් වහගෙන බේරිලා ඉන්න මිනිසුන්වත් මරන්න. ඉතින් ඒකයි මේ මිනිසයා මැලරි ගෑස් ආවරණ ගලවලා යවත් මරන්න හැදුවේ. ඒත් ඉතින් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද මැලරියාතින් එයාට තමයි මැරෙන්න වෙන්නේ. ඊට පස්සේ ආය අපිට කලින් සීන් එක පෙන්නනවා. ඒ කියන්නේ මැලරිලා ගෙදර හිර වෙලා ඉන්න එක. දැන් ඉතින් මේගොල්ලන්ගේ කෑම ඉවර වීගෙන ගිහින් නිසා කොහමරි එළියට ගිහින් මේගොල්ලන්ට කෑම ටිකක් හොයන් එන්න වෙනවා. ඒත් කලින් කිව්වත් වගේ එළියට යන එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. හැබැයි ටිකකින් මේ ටොම්ට අදහසක් එනවා ගෙදර තියෙන වාහනෙන් එළියට යන්න. ඒ කියන්නේ වාහනේ එළිය පේන ෂටර්ස් ඔක්කොම පත්තර වලින් හරි වහලා වාහනේ තියෙන GPS එක හරහා ඒගොල්ලන්ට අවශ්‍ය තැනට යන්න පුළුවන්. කෙලින්ම කියනවා නම් මේගොල්ලන්ට ඒ ක්‍රමයට ළඟම තියෙන සුපර් මාකට් එකට යන්න පුළුවන්. කොහමරි ඊට පස්සේ මෙතන ඉන්න අනිත් අයත් ඒකට කැමති වෙලා මේගොල්ලන් මේ වාහනේ ෂටර්ස් ආවරණය කරලා මැලරිය ඇතුළු ගෙදර හිටපු කීප දෙනෙක් ටොම් එක්ක වාහනේ මේ ගමන යන ලෑස්ති වෙනවා. අනිත් කීප දෙනා නම් ගෙදර තමයි ඉන්නේ. ටොමුත් ඉතින් දැන් ඒගොල්ලන්ට යන්න අවශ්‍ය ලොකේෂන් එක හදලා මැප් එක බල හිමීට වාහනෙන් ඉස්සරහට යනවා. ඔය අතරම මේගොල්ලන්ට පේන්නේ නැති වුණාට මේගොල්ලන්ව මිනිසුන්ගේ ඩෙඩ් බොඩිස් උඩිනුත් යනවා. හැබැයි ඔහොම දිගටම මේගොල්ලන් ඉස්සරහට යද්දි එක තැනකදී මේගොල්ලන්ගේ වාහනේ ඉස්සරහිනුයි පස්සෙනුයි මොකක් හරි තියෙනවා කියලා පෙන්වන්න පටන් ගන්නවා. ඊළාට හැමම වැඩි වෙලාවක් යන කලින් වාහනේ වටේට මේක පෙන්වනවා. ඊට පස්සේ ඉතින් මේ ෂටර් සරහා ලාවට වැටෙන ඉරේලිය අඩු වැඩි වෙද්දි මේගොල්ලන් තේරුම් ගන්නවා මේ අර අద్భుත හෙවණැල්ල කියලා. ඒ නිසා ටොම් හැමෝන්ටම හයියෙන් අල්ලගන්න කියලා වාහනේ මැප් එකේ පෙන්වන ලොකේෂන් එකට, ඒ කියන්නේ සුපර් මාකට් එක තියෙන තැනට කෙලින්ම වාහනේ පැදගෙන ඇවිත් නවත්තනවා. ඔන්න ඉතින් දැන් නම් මේගොල්ලන් අර හෙවණැල්ලෙන් ටිකකට බේරුණා. ඊළාට ඉතින් මේ කට්ටිය ආයෙගොල්ලන් ගෑස් ආවරණය කරගෙන සුපර් මාකට් එකට ඇතුල් වෙලා එහෙත් එළිය පැත්ත පේන හැමදේම වගේ වහලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන බඩු මෙහෙන් ගන්න පටන් ගන්නවා. මොනවා වුණත් දැන් ටික දවසකින් ඉඳන් හරියට කෑමවත් කාලා නැති මේගොල්ලන්ට මෙහෙ මේ විදිහට කෑමයි හැමදේම තියෙනවා දැකම ගොඩක්ම සතුටුයි. ඒකත් එක්ක මේ කට්ටිය ඒගොල්ලන්ට අවශ්‍ය කරන දේවල් මෙහෙන් එක දිගටම ගන්න පටන් ගන්නවා. මේ ඉන්න චාලිත් වැඩ කරලා තියෙන මෙහෙම තමයි. ඊට පස්සේ ටිකකින් එකපාරට මේගොල්ලන්ට එක ලොක් වෙලා තියෙන තැනකින් කවුරු හරි උදව් අමුතු විදිහට කතා කරන සද්දයක් ඇහෙනවා. ඊළඟට මේගොල්ලන් ඒ කවුද බලද්දි තමයි චාලි අඳුරගන්නේ ඒ මෙහෙ වැඩ කරපු කෙනෙක් කියලා. හැබැයි යාගේ කතාව නම් ටිකක් අමුතුයි. ඒත් මේ ටොම් එයාවත් හිමීට එළියට ගන්න ගියාම එයා අමුතු විදිහට මෙතන කඩන් එළියට එන්න හදනවා. බැලින්නම් ඇත්තටම දැන් එයාත් අර හෙවණැල්ලේ වහලෙක් වෙලා. කොහමද ඊළඟට ඔතනදී චාලි ඒ කෙනාව මේක ඇතුළටම දාන්න කියලා දුවගෙන ගියත් අවසානට එයාවත් ඒක ඇතුළටම යනවා. ඒත් එකම වැඩි වෙලාවක් යන කලින් ඇතුළේ කෙනා චාලිවත් මරලා දානවා. දැන් ඉතින් මේ කට්ටියට මේ හදිසියෙම වුණ දේ හිතාගන්න බෑ. ඊළඟට ඉතින් කොහමරි මේ කට්ටිය ආය අවුලෙන් ඒගොල්ලන් ගත බඩුත් අරගෙන ගෙදරටම එනවා වගේම ගෙදර ඉන්න කට්ටියත් දැනගන්නවා චාලි මැරිලා කියලා. කොහමරි ඊට පස්සේ මේ කට්ටිය ඒගොල්ලන් ගෙන ආපු කෑම එහෙමත් පරිභෝජනයට ගන්න පටන් ගන්න ගමන් මේ දවසේ රාත්‍රියේ මැලරි ඩග්ලස් එක පොඩි ඩ්‍රින්ක් එකක් දාන ගමන් පොඩි කතාවකුත් දාගෙන ඉන්නවා. ටිකකින් ඔය අතරම අපිට පෙන්නනවා මේගොල්ලන් එක්කම මේ ගෙදර හිටපු තරුණ කපල් එක මොකක් හරි හොර වැඩකට ලෑස්ති වෙනවා වගේ එකක්. බැලින්නම් ඇත්තට මේගොල්ලන් මේ වෙලාවදී කරන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය කරන කෑම වගේකුත් අරගෙන මෙහි වාහනේ තරම් හොරෙන් පැනලා යන එක. ටොම්ලට ටිකකින් ඕක තේරිලා ඒගොල්ලන් වාහනේ බලන්න ආවම තමයි දකින්නේ ඒ දෙන්න වාහනේ තරම් පැනලා ගිහින් කියලා. දැන් ඉතින් ඕකට මේ හැමෝටම කොට කේන්ති. මොකද කෑම ගේන්න හරි එළියට යන්න තිබ්බ එකම ක්‍රමය දැන් නැහැ. ඊට පස්සේ එහෙමම අපිට ආයේ වර්තමානයේ කතාව පෙන්නනවා. ඒ කියන්නේ මැලරියාගේ ළමයි දෙන්නත් එක බෝට්ටුවෙන් යන එක. ඇත්තටම දැන් මේගොල්ලන් ගඟ දිගේ ඉස්සරහට යන්නරම් පැය 24කටත් වැඩි වගේම එක තැනකදී මේගොල්ලන්ගේ බෝට්ටුව පොඩ්ඩක් එහෙම වෙලා මේගොල්ලන්ට කන්න තිබ්බ කෑම ටිකත් එහෙමම නැති වෙනවා. හැබැයි ඒත් මැලරි කොමාරි ටික වෙලාවකට පස්සේ ගොඩබිමකට ඇවිත් ළමයි දෙන්නට බෝට්ටුවෙන්ම ඉන්න කියලා බෝට්ටුවට එක කේබල් එකක් ගැට ගහලා ඒකත් අරගෙන ගියක් වගේ තැනක් හොයන් යනවා. කොහමරි ඊළඟට මැලරිට ওই විදියට එක තැනකට ඇවිත් එතනින් කෑම වගේකුත් හොයාගෙන එළියට එන්න පුළුවන් වුණත් ආයෙ එකපාරට අර අద్భుත හෙවණැල්ල එහාටත් ලං වෙනවා. ඒ වගේම මේ අద్భుත හෙවණැල්ලට කටහඬවල් අනුකරණය කරලා කතා කරන්න හැකියාවකුත් තියෙනවා. ඒ නිසා මේක කොහමරි එක එක විදියට කතා කරලා මැලරිගේ ඇස් ආවරණ ගලවන්න උත්සාහ කරනවා. ඒත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් මැලරි වෙඩි දින සද්දයක් ඇහුණ මේ ගෑනු ළමයා මැලරිට කරදරයක්ද බලන්න මැලරි එපා කියලා තියෙද්දිත් යනවා. ඊළඟට ඉතින් එයා ගාවට අඳුරු හෙවණැල්ල ලං වුණත් මැලරියාව කොහම හරි එයා ගාවට ආයෙමත් ඇදලා ගන්නවා. ඊට පස්සේ ඉතින් මැලරියාට බයිනවා මට මොනවා හරි වුණත් ඔයාලා මං ගැන හිතන්නේ නැතෝ කොහම හරි ජීවත් වෙන්න යෝනි කියලා. ඊට පස්සේ මේ ළමයිනුත් ඒකට එකඟ වෙනවත් එක්කම මැලරියා ඒගොල්ලන්ගේ ගමන යන්න පටන් ගන්නවා. කොහමරි ඊළඟට ආයෙ අපිට පෙන්නනවා මැලරිලා ගෙදර හිර වෙලා ඉන්න සිදුවීම. මේ වෙද්දි නම් ඉතින් මේගොල්ලන් සැලකේ යුතු කාලයක් තිස්සේ ඉඳන් මෙහි ජීවත් වෙනවා වගේම
මැලරි දැන් ටොම් එක අලුත් සම්බන්ධෙකුත් පටන් අරන් කියලායි අපිට තේරෙන්නේ. ඒත් එක්කම ඊළඟ දවසේදී ඔලිම්පියා එළියේ ඉඳලා උදව් ඉල්ලලා තියෙන පුද්ගලයෙක්ව අනුකම්පා කරලා ගේ ඇතුළට ගන්නවා. ඒකත් එක්ක ඉතින් මැලරි ඇතුළු හැමෝටම කොට කේන්ති ගිහින් ඒගොල්ලන් මේ පුද්ගලයාගෙන් එයා කවුද කියලා අහනවා. එතකොට මෙයා කියන්නේ එයාත් එයාගේ යාළුවෝ කට්ටියක් එක්ක එකතු වෙලා අර අద్భుත හෙවණැල්ලෙන් හැංගිලායි හිටියේ. ඒත් ඊට පස්සේ තවත් මිනිස්සු කට්ටියක් ඒගොල්ලන්ගේ තැනට කඩම් පැනලා ඒගොල්ලන්ට බලෙන්ම ඇස් ආවරණ නැතුව එළියපැත්ත බලන්න ගෙව්වා. හැබැයි ඒගොල්ලන්ගේ නම් ඇස් ආවරණ තිබ්බේ නෑ. ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැතුව එළිය බලන්නත් පුළුවන්. ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වෙලා තිබ්බේ අපිට හෙවණැල්ල පෙන්නලා සියදිවි නසා ගන්න තත්ත්වයට පත් කරන්න. සරලවම කියනවා නම් ඒගොල්ලන්ගේ හෙවණැල්ලේ වහල්ලු. හැබැයි මට විතරක් ඒගොල්ලන්ගෙන් බේරිලා පැනලා එන්න පුළුවන් වුණා. ඉතින් ඊට පස්සේ තමයි මම මෙහෙට ආව කියලා මේ පුද්ගලයා කියනවා. ඒත් මේ ඩග්ලස් නම් එයා මෙහි ඉන්නවට කැමති වෙන්නේ නැහැ. ඒ නිසා එයා දැන් මෙහෙට ආපු ගැරි කියන පුද්ගලයාට වෙඩි තියන්න යනවා. හැබැයි එතකොට මේ ගෙදර ඉඳලා තියෙන වයසක ගෑනු කෙනා ඩග්ලස්ගේ ඔළුවටම පහරක් එල්ල කරනවා. එයාව ටික වෙලාවකට සිහිය නැති වෙන්න. ඊළඟට ඉතින් ටොම් එයාව උස්සන් ගිහින් කෙලින්ම ගෑරේජ් එකෙන් දාලා එනවා. ඒත් එක ඊට පස්සේ වැඩි වෙලාවක් යන්න කලින් ඔලිම්පියාටයි මැලරිටයි අමාරු වෙන්න ගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ළමයිව ලැබෙන්න එනවා. ඒ නිසා මේ වෙලාවේදී මෙහි ඉන්න වයසක ගෑනු කෙනයි ටොමුයි ඒගොල්ලන්ට උදව් කරන්න යනවා. ඔයතරම අපිට පෙන්නනවා පහලින්න ගැරි දැන් එයාගේ බෑග් එකෙන් 아무තු චිත්‍ර වගේක් එළියට ගන්නවා. ඇත්තට මේවල තියෙන්නේ අර අඳුරු හෙවණැල්ලේ එක එක ස්වරූප. කෙලින්ම කියනවා නම් මේ ගැරි කියන්නේත් හොඳ කෙනෙක් වගේ පෙනුනට ඇත්තට මෙයාත් ඇවිල්ලා අඳුරු හෙවණැල්ලේ වහලෙක්. ඊළඟට ඉතින් ඕක ඩග්ලස්ට තේරෙනවා වගේම එයා මේ ගැන ටොම්ට එයා පහලට ආපු වෙලාවක කියද්දිම ගැරියගේ ඔළුවටම පහර දෙනවා එයාවත් සිය නැති වෙන්නම. ඒත් එක්කම අපිට බලා ගන්නත් පුළුවන් වෙනවා මේ ගැරීට නම් අවුලක් නැතුව එළිය බලන්නත් පුළුවන් කියලා. ඊට අමතරව මැලරිටයි ඔලිම්පියාටයි ඒගොල්ලන්ගේ ළමයිවත් හම්බ වෙනවා. මැලරිට හම්බ වෙන්නේ පිරිමි ළමෙක්, ඔලිම්පියාට හම්බ වෙන්නේ ගෑනු ළමෙක්. ඊළඟට කොමර ටිකකින් මෙතනට ගැරි ඇවිත් එකපාරට මෙතන ජනෙල් වලට අලවලා දින පත්තර හිම ඉරන්න පටන් ගන්නවා. ඒකත් එක්ක ඉතින් මේගොල්ලන්ට එළිය පේන්න ගද්දී මැලරි කියන්නේ ඒ දිහා බලන්න එපා කියලා. ඒත් ඔලිම්පියාට ඒ දිහා බැලිලා එයාවත් වසඟ වෙලා වගේ ගිහින් එයාගේ ඇස් වෙනස් වෙන පටන් ගන්නවා. ඊළඟට එයාත් සියදිවි නසා ගන්න හදද්දී මැලරි කොමරියගේ ළමයාව අරගන්නවා. ඒත් ඔලිම්පියාව නවත්තන්න වෙන්නේ නැහැ. එයා ජනේලිකුත් කඩම් පහලට පැනලා සියදිවි නසා ගන්නවා. ඊට පස්සේ ගැරි බලෙන්ම මෙතන ඉන්න වයසක ගෑනු කෙනාටත් එළියේ තියෙන අඳුරු හෙවණැල්ල පෙන්නනවා. ඒකත් එක්ක ඉතින් එයාත් වාසඟ වෙලා ගිහින් එයාගේ අතේ තිබ්බ කතුරෙන්ම එයාට ඇන්නගෙන මැරෙනවා. කොහමද ඊළඟට ටිකකින් මෙතනට ඩග්ලස් ගන්න එකත් අරන් එනවා මේ ගැරිව ඉවරයක් කරන්න. හැබැයි ඩග්ලස්ට කොහමද ගැරිට එක වෙඩි පාරක් හරි දෙන්න පුළුවන් වුණත් ගැරි ඩග්ලස්ව තල්ලු කරගෙන පහලට වැටිලා අවසානට ඩග්ලස්ට කතුරකින්ම ඇනලා එයාවත් ඉවරයක් කරනවා. ඔයතරම ටොම්ටත් සිහිය එනවා. ඒ වෙද්දි ඉතින් වෙලාවටම වගේ යාගේ ගාව තමයි ඩග්ලස්ගේ ෂොට් ගන් එකක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ටොම්ට පුළුවන් වෙනවා මෙච්චර විනාශයක් කරපු ගැරීට ඒකෙම වෙඩි තියලා එයාවත් ඉවරයක් කරන්න. ඊළඟට ඉතින් ওই සිදුවීමෙන් පස්සේ ඉතුරු වෙන්නේ අලුත උපන් ළමයි දෙන්නයි මැලරි ටොමුයි විතරයි. මැලරි ඉතින් ටොම් එක්ක එයාගේ ළමයාව වගේම ඔලිම්පියාගේ ළමයාවත් ඒගොල්ලන්ගේම ළමයි වගේ හදාගන්න තීරණය කරනවා. ඊට පස්සේ ඉතින් ආයේ හැමම ඔය සීන් එක අපිට කට් කරලා පෙන්නනවා දැන් අවුරුදු 5ක්ම ගත වෙලා කියලා. මේ වෙද්දි මැලරිලා ඉන්නේ කලින් තැන නෙමෙයි. ඇත්තටම මේගොල්ලන් තැනින් තැනට මාරු වෙවි තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම මේ ළමයි දෙන්නත් දැන් ටිකක් ලොකුයි. මැලරිලා හැමදෙස්සෙම ඒගොල්ලන්ට ඇස් වහගෙන එදිනෙදා වැඩ කරගන්න විදිය කියලාත් දෙනවා. ඊට අමතරව තාමතර අඳුරු හෙවණැල්ලේ වහල්ලුත් ඉන්නවා. ඒගොල්ලන් ඉතින් කාර් වලින් කිසිම ප්‍රශ්නයක් නැතුව බේරිලා ඉන්න මිනිස්සුන්ව හොය යන එක තමයි කරන්නේ. කොහමද ඊළඟට මේ දවසේම මැලරි ටොමුයි ටිකක් නිදන් ඉන්න අතර එකපාරට ඒගොල්ලන්ගේ වෝකි ටෝකි එකට කවුරු හරි කතා කරනවා. ඉතින් මේ කතා කරන කෙනා කියන්නේ එයාගේ නම රික්. ඒගොල්ලන්ට නම් අවුලක් නැතුව ජීවත් වෙන්න පුළුවන් ආරක්ෂිත තැනක් තියෙනවා. ඕගොල්ලන්ටත් ඉතින් එතනට එන්න පුළුවන් කියලා. කෙලින්ම කියනවා නම් දැන් අපිට මේ පෙන්වන්නේ අපිට අත කතාව පටන් ගනිද්දිම පෙන්නපු සීන් එක. ඒ කියන්නේ අර ගංගහරහා ඒගොල්ලන්ගේ තැනට එන්න කියලා කෙනෙක් කිව්වනේ. අන්න ඒ සීන් එක තමයි දැන් අපිට පෙන්වන්නේ. ඒ වගේම මේ කතා කරන කෙනා විශේෂයෙන්ම කියන්නේ ඔයගොල්ලන් ළමයි එක්ක ගංගහරහා එනවනම් ඒක ආරක්ෂිත නැහැ. මොකද මේ ගඟේ එක හරියක් පහුවෙද්දී වතුරවල වේගය ගොඩක් වැඩි. අපේ ගොඩ දෙනෙක් ඒ හරියෙන් එන්න ගිහිල්ලා මැරලා තිබ්බා කියලා. ඒත් මෙතනදී මේගොල්ලන් බොරුවට කියන්නේ ඒගොල්ලන්ට ළමයි නැහැ කියලා. ඒත් එක මේ කතා කරන රික් කියන පුද්ගලයා මේගොල්ලන්ට ගඟේ අවසානයේ එක තැනකට එන්න කියලා කියන්නේ එතනින් එහාට ඔයගොල්ලන්ට කුරුල්ලන්ගේ සද්දයක් ඇහි. ඉතින් ඒ හරහා තමයි ඔයගොල්ලන්ට අපිව හොයාගන්න වෙන්නේ කියලා. ඒ කියන්නේ මේ කතා කරන කෙනා ඇතුළු බේරිලා ඉන්න කට්ටිය ඉන්න තැන කුරුල්ලෝ ගොඩක් ඇති කරනවලු. හැබැයි ඉතින් මේ කතා කරන පුද්ගලයාට එච්චරම තමයි කියන්න වෙන්නේ. මොකද ඊළඟට ඒගොල්ලන්ගේ කනෙක්ෂන් එක ලොස්ට් වෙනවා. ඒත් මැලරි කැමති වෙන්නේ නැහැ ගඟ හරහා ඒ ගමන යන්න. මොකද යාර විශ්වාසයක් නැහැ ඒ කතා කරපු කෙනාවවත්. හැබැයි ටොම් නම් කියන්නේ එහෙම ආරක්ෂිත වෙන්න පුළුවන් තැනක් තියෙනවා නම් අපි එතනට අනිවාර්යයෙන්ම යන්න ඕනේ කියලා.
කොහමද ඊට පස්සේ ඊළඟ දවසේදී මැලරි ටොමුයි ළමයිවත් අරගෙන එළියට ගිහින් ඒගොල්ලන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන දේවල් තව තව ගෙවල් වලින් හොයාගෙන යන අතර එකපාරට මේගොල්ලන්ට තේරෙනවා කාර් වගේකින් මෙහෙටත් අර හෙවණැල්ලේ වහල්ලු ආවා කියලා. ඒ වගේ මේගොල්ලන් මේක ඇතුලේ මේගොල්ලන් ඉන්නවා කියලා දැනගෙන එළියෙන් ඉඳන් වෙඩි තියන පටන් ගත්තම ටොම් මැලරිට කියනවා මං ඉස්සරහා දොරෙන් ගිහින් ඒගොල්ලන්ගේ අවධානය වෙනස් කරන්නම්. ඒ අතර ඔයා ළමයිවත් අරන් පිටිපස්සේ දොරෙන් බෝට්ටුව ගාවට යන්න. විනාඩි 10ක් ඇතුළත මං එතනට ආවෙ නැත්තම් ළමයි දෙන්නවත් අරන් ඔයා ගඟ දිගේ අර කියපු ආරක්ෂිත තැන හොයන් යන්න කියලා. ඒත් මැලරි ටොම් නැතුව කොහෙවත් යන්න කැමති වෙන්නේ නැහැ. හැබැයි ඊළඟට ටොම් මේ වෙලාවේදී වෙන කරන්න දෙයක් නැහැ කියලා මැලරිටයි ළමයින්ටයි සමුදීලා ගන්න ගත්තරන් එළියට යනවා. ওই වෙලාවේදී ඉතින් අපිට පෙන්නනවා ඇත්තටම මෙතනට ඇවිත් ඉන්නේ හෙවණැල්ලේ වහල්ලු කියලා. ඒගොල්ලන්ගේ නම් ඇස් ආවරණ නැහැ වගේම ඒගොල්ලන් ටොම්ටත් කියන්නේ එයාගේ ඇස් ආවරණේ ගලවන්න කියලා. කොහමද ඊට පස්සේ ටොම් ඒගොල්ලන්ගේ අවධානය වෙනස් කරන්න ඒගොල්ලන් එක්ක කතා කරන්න උත්සාහ කරන අතර මෙතන කට්ටිය මැලරි ළමයිවත් අරන් ගඟ පැත්තට යනවා දැකලා ඒගොල්ලන්ව අල්ලගන්න හදනවා. ඒත් ඔය වෙලාවේදීම ටොම් ඒගොල්ලන්ගේ කටහඬ වල එන පැති බලලා එක දිගටම වෙඩි තියනවත් එක්කම මේ වෙඩි පාරවල් කීපයක් කරා මෙතන කීප දෙනෙක් වෙයාට ඉවරයක් කරන්න පුළුවන් වෙනවා. හැබැයි ඊට පස්සේ ටොම්ටත් එක වෙඩි පාරක් වැදිලා එක්කෙනෙක් මැලරිලාව අල්ලගන්නත් යනවා. ඊළඟට ඉතින් ටොම් කෙලින්ම එයාගේ ඇස් ආවරණ ඉවත් කරලා ඊතුරු සෙට් එකවම ඉවරයක් කරන අතර එයාවත් එකපාරටම අඳුරු හෙවණැල්ලේ වසඟයටපත් වෙනවා. හැබැයි එහෙම තියෙද්දිත් එයා කොහොම හරි මැලරිගේ පසින් ගිය කෙනාටත් වෙඩි තියලා එයාවත් ඉවරයක් කළා තමයි අවසානට එයාගේ සීදිවි නසාගන්නේ. කොහමද ඊළඟට ඔය වෙඩි සද්ද ඇහුන මැලරි ටොමුත් මැරුණා කියලා තේරුම් අරන් ළමයි එක්ක ඒගොල්ලන්ගේ තැනට ඇවිත් වෙච්ච දේට ගොඩක් දුක් වෙනවා. ඒත් එයා ටොම් මැරුණ එක ළමයින්ට කියන්නේ නැහැ. කොහමද ඉතින් ඊළඟට තමයි මැලරි අද කතාව පටන් ගන්නිද්දිම අපිට පෙන්නපු විදියට මේ ළමයින්ට අපි දැන් ගංගහරා ලොකු ගමනක් යන්නයි හදන්නේ කියලා උපදේශ කීපයකුත් දීලා ඒගොල්ලන් එක බෝට්ටුවෙන් ගංගහරා යන්න පටන් ගන්නනේ. ඔන්න ඉතින් දැන් තමයි අපිව හරියටම හරිම කාලෙට ගේන්නේ. ඒ කියන්නේ කතාවේ වර්තමානයට. මේ වෙද්දි නම් මේගොල්ලන් දවස් දෙකකටත් ආසන්න කාලයක් තිස්සේ ගඟ දිගේ ඉස්සරහටම යනවා. කොහමද ඊළඟට මේගොල්ලන් බලාපොරොත්තුෙන් හිටපු වතුර ගොඩක් වේගෙන් ගලාගෙන යන තැනටත් මේගොල්ලන් එනවා. ඔතනදී ඉතින් මේගොල්ලන්ට ලොකු අභියෝග ගොඩකට මුහුණ දෙන්න වෙලා අවසානට මේගොල්ලන්ගේ බෝට්ටුවත් පෙරලෙනවා. හැබැයි ඉතින් ඒත් කොහම හරි මැලරිට පුළුවන් වෙනවා ළමයි දෙන්නවත් තරම් ගොඩට එන්න. ඇත්තටම දැන් මේගොල්ලන් ඉන්නේ ඒගොල්ලන්ට එන්න කියපු තැනට ගොඩක් ආසන්නෙන්. කෙලින්ම කියනවා නම් දැන් මේගොල්ලන්ට තියෙන මේ කැලේ හරහා කුරුල්ලන්ගේ සද්දෙන පැත්ත හොයාගෙන යන එක. ඒත් වැඩේ කියන්නේ අර අඳුරු හෙවණැල්ල මේගොල්ලන්ට කැලේ ඇතුලේ ගස් හෙලවෙන සද්ද වැඩියෙන් ඇහෙන්න සලස්සලා ඒගොල්ලන්ව අතරමං කරන්න උත්සාහ කරන ගමන් මැලරිට ටොම්ගේ කටහඬින් කතා කරන්න පටන් ගන්නවා. දැන් ප්‍රශ්නයක් නෑ ඔය සාවරණ ඉවත් කරන්න කියලා. ඒත් මැලරිය වලට රැවටෙන්නේ නෑ. හැබැයි ඉතින් එක තැනකදී මැලරිව එක පල්ලමකින් පහළට වැටිලා ටික වෙලාවකට සිහිය නැති වෙනවා. ළමයි දෙන්නටත් මැලරිව හොයාගන්න බැරි වෙලා ඒගොල්ලන් මැලරිව දෙකට බෙදලා හොයන්න පටන් ගන්නවා. ඒත් එකම ටිකකින් මැලරිටත් සිහිය ඇවිත් එයත් ආයේ ළමයිව හොයන්න ගන්නවා. ඔය අතරම අර අඳුරු හෙවණැල්ල ළමයි දෙන්නට මැලරිගේ කටහඬින් කතා කරලා ඒගොල්ලන්ගේ ඇස් ආවරණ ඉවත් කරන්න කියලා කියනවා. ඒත් මේ ළමයිනෝ ටිකක් බුද්ධිමත් නිසා ඒගොල්ලන් එකපාරට ඒකට එකඟ වෙන්නේ නැහැ. හැබැයි අවසානට ළමයින්ටත් ඒක හිතාගන්න බැරුව ඒගොල්ලන් මේක කරන්න යද්දිම මැලරි කොහොම හරි එයාගේ පුතාවයි දුවවයි හොයාගෙන ඒ කරන්න ගිය වැඩේ නවත්තර දානවා. මොනවා වුණත් ඊළඟට අඳුරු හෙවණැල්ල විසින් මැලරිලාට අදාළ ස්ථානය හොයාගන්න ගොඩක් අපහසු කරත් මැලරි කොහොමරි අවධානයෙන් කුරුල්ලෝ කෑ ගහන සද්දේ අහගෙන ඒ සද්දේ පස්සෙන් ගිහින් අවසානයට කොහොමරි අදාළ තැනට එනවා. ඒත් ඉතින් මෙතන දොර වහලා මේ වෙලාවේදී මැලරි මාත් එක්ක මගේ ළමයි දෙන්නත් ඉන්නවා. අපි ඉතින් රික් කියපු විදියට ගඟ තරණය කරලා කුරුල්ලන්ගේ සද්දේ පස්සෙනුයි මෙහෙට ආවි කියලා කියද්දී මේගොල්ලන්ව මෙහි ඉන්න කට්ටිය ඇතුළට ගන්නවා. ඊළඟට මෙහි කට්ටිය මැලරිලාගේ ඇස් පරීක්ෂා කරලා ඒගොල්ලන් හොඳින් ඉන්නවා කියලා තහවුරු කරගෙන මැලරිට රික් කියන පුද්ගලයාව අඳුනලා දෙනවා. ඊළඟට රික් මැලරිට දැන් බය වෙන්න දෙයක් නැහැ. ඔයගොල්ලන් මේක ඇතුලේ ආරක්ෂිතයි. ඔයගොල්ලන්ට මෙහිදී ඇස් ආවරණ ඉවත් කරලා ඉන්න පුළුවන් කියද්දී මැලරි ඇස් ආවරණ ඉවත් කරනවා. බැරි නම් ඇත්තටම මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ වගේම මේක ඇවිල්ලා අන්ධ ළමයින්ගේ පාසලක් කියලා මැලරි තේරුම් ගන්නවා. ඇත්තටම මැලරිලාට මෙහෙට එන්න ඕන විදිය කිව්ව රික් කියන්නේත් අන්ධ කෙනෙක්. කොහමද ඊළඟට රික් මැලරිව තව තැනකට එක්කන් යනවා වගේම ඔතනදී මැලරි දකිනවා මෙතන අන්ධය වගේම අඳුරු හෙවණැල්ලෙන් බේරුණ සාමාන්‍ය මිනිස්සු ගොඩ දෙනෙකුත් සතුටින් ජීවත් වෙනවා කියලා. ඒ වගේම මෙහි උඩහරිය සම්පූර්ණයෙන්ම ගස් වලින් වැහිලා නිසා අර හෙවණැල්ලෙන් කිසිම බාධාවකුත් මෙහි අයට නැහැ. ඒ වගේම මෙතන ගොඩක් කුරුල්ලොත් ඉන්නවා. ඒ නිසායි මැලරිලාට රික් කිව්වේ ඒගොල්ලන්ගේ සාද්දේ පස්සෙන් එන්න කියලා. ඊට අමතරව මෙහෙදිම මැලරිට කලින් එයාගේ ස්කෑන් එක කරපු ඩොක්ටර්වත් හම්බ වෙනවා. බැරි නම් ඇත්තටම එයාත් මෙහෙට ඇවිත් තමයි බේරිලා තියෙන්නේ. ඊට අමතරව මැලරි තාම මේ ළමයි දෙන්නට නම් දාලාත් නැහැ.
එයා මේ අවුරුදු 5 පුරාවටම ඒගොල්ලන්ට කතා කරලා තියෙන්නේ දුව සහ පුතා කියලා විතරයි. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී මැලරි එයාගේ දුවට එයාගේ ඇත්ත මම වෙන ඔලිම්පියාගේ නම දානවත් එක්කම එයාගේ පුතාට ටොම් කියන නම තියෙනවා. ඊළඟට ඉතින් අවසාන වශයෙන් කවදාවත් වෙන ළමයි එක්ක සෙල්ලම් කරලා නැති මේ ළමයි දෙන්නට අලුත් යාළුවන්ව මෙහෙන් හම්බ වෙනවා වගේම මැලරිටත් එයාගේ ළමයි දෙන්න එක්ක මෙහෙදිම අලුතෙන් ජීවිතේ පටන් ගන්න පුළුවන් වෙනවා. අවසාන වශයෙන් ඉතින් හැමදේම ඔය විදියට හොඳ අතර හැරෙද්දී අපේ අද කතාවත් ඔන්න ඔය විදියට එන්ඩ් වෙලා යනවා.